ඒකම අපිට තියෙන තව බරපතල ප්‍රශ්නයක් තමයි අපේ ලිංගේන්ද්‍රයන්ගේ ප්‍රමාණය පිළිබඳව. එය ප්‍රමාණවත් වෙයිද? පුළුවන් වෙයිද? ඔව් එහිදී කිසිම ගැටලුවක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මක් නිසාද කියලා කියනවා නම් අපි එකිනෙකාගේ ප්‍රමාණයන් වෙනස් වගේම බොහෝ වෙලාවට එය ඊටාම හොඳ විදිහට සම්බන්ධ වෙන්න පුළුවන් කියන මතකයේ තියාගන්න. ඒකම අමතක කරන්න එපා. අපිට කුමක්ද හොඳ ඉරියව්ව කියන එක. සාමාන්‍ය විදිහට කාන්තාව ඇඳ මත සිටින ඉරියව්ව ඊටාම හොඳ ඉරියව්ව බවට පත් වෙනවා. පළවෙනි රාත්‍රියේ ගත කිරීමේදී අවශ්‍ය නම් ඇයගේ උකුළු ප්‍රදේශයට මදක් එසවි සිටින විදිහට කොට්ටයක් තබා ගැනීමට පුළුවන්. ඔබට ඇය ඉදිරියෙන් සිට මේ සම්බන්ධතාවය පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. එය හොඳම ක්‍රමවේදය වෙනවා. මක් නිසාද? ඒ තමයි අපේ මනස ඇතුලේ තියෙන හොඳම ක්‍රමවේදය.